දිගටම ගලාගෙන යනවා. මෙන්න මේ අක්කගේ ලස්සන කඩේ ඕනම කෑල්ලක් රුපියල් 350යි රුපියල් 100. මට කෝල් බොන්න බෑ. කෝල් නොටි උණු. මේ අකුරු මරු කළු පාට. Hi guys, good morning. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම ඉන්නේ වේයන්ගොඩ. ඊයේ තමයි වේයන්ගොඩ ආවේ. අද අපි දෙන්න යනවා. කොහෙද යන්නේ? රුවන්වැල්ලට. ඉතින් ලස්සන පැත්තක් ඔන්න Google එකේ ගහලා තමයි අපි පොඩක් සර්ච් කරලා බැලුවේ කොහොමද කියලා. එහෙනම් යන් අද රුවන්වැල්ලේ පොඩි travelling vlog එකක්. අද නම් කාලගුණේ පොඩ්ඩක් හොඳයිනේ. අවුව තියෙනවා. ඔව්. මේ පැත්තේ අර ලස්සන පෙන්නන්නකෝ. කොහොමද වේයන්ගොඩත් රුවන්වැල්ල වගේ අද? හැබැයි උදේ දැන් චුට්ටක් වැස්සනේ. අද පිළිස්සු පාටයි. ලස්සනේ ගහ. මොකද මැයි නේද? Karal putuga kena eva bagana puri khatam kamar yanne to අතයි වඩේ ගඩේ මහල දානද දැන් නැද්ද දෙන වඩේ තියෙනවනේ අපි හයිවේ එක හැදෙනවා. අපි දැන් යනවා නිට්ටඹුවට ගයිස්. නිට්ටඹුවෙන් යනවා වතුපිටිවල හරහා කිරිදිවැලට. ඔන්න ගයිස් අපි නිට්ටඹුව හරහා වතුපිටිවල පැත්තට යන ගමන් ඉන්නේ. මේ වතුපිටිවල රෝඩ් එක. ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. අපි ඉන්නේ අත්තනගල්ල රජමහා විහාරිකාව. ඔයාලට යාළුවෙක් වෙන්න පොඩ්ඩක් නැවැත්තුවා. පේනව නේද? එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. අතනත් එක්කෙනෙක් ඉන්නවා. අලි දෙන්නයි. මේක ලොකු පන්සලක්. මෙතන බෝඩ් එකේ දාලා තියෙනවා හංවැල්ල, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, පස්යාල. රුවන්වැල්ලට කිලෝමීටර් 24යි. ළඟයි. අපි ඉන්නේ ඌරපොළ. අපි හැරෙවුවා රුවන්වැල්ල පාරට. මේ පාරේ කිලෝමීටර් 19ක් විතර යන්න ඕන. මාර ලස්සනයි. හරි කූල්. මේ දවස්වල ඉතින් වැස්ස නිසා රස්නයක් එහෙම දැනෙන්නේ නැහැ. දැන් iPhone එකේ ෂොට්කට් එක. වාව්. අපිට පුංචි පාලමක් හම්බුණා. මේ වගේ තැන්වල නවත්තන්න නැතුව කොහොමද? වාව්. පුදුම ලස්සනක් තියෙන මේ පාරණ. මැයි මල් පිපිලා. මැයි මාසේ. අර ඔයාලට පේනවද අර පාර? අර කරුවල පාරවල් එන්නේ ඒ වගේ අර කන්දකුත් එක්ක අර. ඔව්. අර උඩට යන්න තියෙන්නේ. ලස්සනයි ඉස්සරහටනේ. ඉක්මනට යන්න. යා. කොට හදිසි. නෑ නෑ මාන් පුලත් ටිකක් කෑවේ නේද කාටද? අර රූම් එකක් තියෙනවා යමුද? කොහෙටද? ඉඳාද කතා කරන්නේ. වතුර මේ. ඉංගිනවනේ. නතර කරමු. අඩේ අස්සරයි. අදරකම චුට්ටා හේවනේ. මේ හරිය කඩ ටිකක් දැම්ම නම් හරි නේද? නෝනේ. අර හේවනේ. view point එක වගේ ඉඩ නෑ නේද? ඔව් පාරට වැඩිනේ. යන්න. බලන්න දෙයක් නෑ විතර. වතුර පාර නම් මදි වගේ.
දාසලා සෙට් එකක් දන්නේ අපිට අද. අද සෙට් වෙන්නේ ගන්නේ නැහැ. ඔව් ඒසක් ළඟ ඉතින් මං ගියා අන්න බලන්න ගිය අවුරුද්දෙත් මම මේ මාසේ ආවා. මේ අවුරුද්දෙත් මේ මාසේ යනවා. වරුවල එක. මේ පාර නම් මාරම ලස්සනයි. දෙපැත්තේ තියෙන රබර් වතු. පොඩි පොඩි කඩ ටිකක් තියෙනවා නියමයි. අපි එනකොට කමු. දැන් තව ලස්සන තැන් තියෙනවත් දන්නේ නැහැ නේ කෑම ගන්න. ඒ නිසා පොඩ්ඩක් බලාගෙන යන්. ගෝල් රොටි තියෙනවා, පළතුරු තියෙනවා, බඩේරුම තියෙනවා. ආව්. වංගු නම් තියෙනවා නිකන් තහාට වංගු වගේ. නේ? දිගටම වංගු. මේ වගේ ලස්සන පුතු පිළිම තියෙනවා. මාර කූල් එකකට. අද ටිකක් කවුව වැඩි ඒ වුණාට දැනෙන්නේ නැහැ මේ ගස් එක්ක. මාර හුලං පාරක් දැනෙන නිකන් සීතල හුලං පාරක්. ඔල්රෙඩි ප්ලේන් ටිකයි ගහන්න ඉතිනේ. ඔව්. මොකද ගෙදරින්ම කිව්වේ? කාලා පීතියක් වෙන්න සිගරට් එකක්. සිගරට් එක? අපේ අරග තසිත දාදී කසාදේ තසිත දාදී කසාදේ තසිත දාදී කසාදේ oh my god අර වා බබා ඔන්න ලස්සන දැක්කද අම්මට දෙන්න කොහොමද ලස්සන ගයිස් පිස්සු හැදෙනවද එන්න රුවන්වැල්ල ඊළඟ වීකෙන්ඩ් එකේ අනේ මේ ලස්සන ඔන්න වඩ ඔන්න ඔන්න guys 3 2 1 wow මේ ඇත්තටම බා නුවරඑළි ගිහින් වගේ අපි දෙන්න නේද? ඔව්. ලස්සන අන් ට්‍රැෆික් නෙවෙයි කොල්ලෝ ටිකක් නවත්තලා ෆොටෝ ගන්නවා. නැතද? දෝතින් වගේ කිරිතිවල කිලෝමීටර් 8යි. කොහොමද වංගුව? ඔව් ආර වංගුවක්. අපි දැන් හන්දක් නගිනවා. ඒකයි. නගිනවද බයිනවද? නගිනවනේ උඩට යන්නේ. තව ලස්සන පූල් පොට් එකක් එනවා නතර කරමු චුට්ටක් අතර යාළුවේ. මේ ඉස්සරහින් බලන්න. අන්න රිලව්. කො? අරගෙන. මේ විතර වරුනේ මේ. සේව් මොන. මං ආසයි වෙන්නේ මේ වගේ තැන් වලට අනේ. අරවා මේ අපි මෙහෙ යද්දි කොට්ටල කැලේ නේද? කොට්ටම. Mama huinde kita semua berani. Baru හැබැයි මේ place නේ. මේ පැත්තට මිනිස්සු එනවා අදද මන් දන්නේ නැහැ. මේ පැත්තට මිනිස්සු එනවා අදද මන් දන්නේ නැහැ නේ. මෙවන් හැලප නැතලෝවේ. අපි දැන් ඉන්නේ රුවන්වැල්ලේ. ලස්සන දොළ පාරක් දැකලා නැගත්තුව පාර අතර තියෙන මෙතන නම් දැක්කම නාන්න හිතෙනවා. මේ බලන්නකෝ. වතුර පැහැදිලි දිගටම ගලාගෙන යනවා. මේ ගෙවල් ළමට ඉන්න මිනිස්සු නම් හරිම වාසනාවන්තයි ආ. අපි ඇඳුම් අරන් ආවේ නෑ මෙයා ඇහුවත් එක්ක ඇඳුමක් ගේමුද කියලා. අපි රුවන්වැල්ලෙන් යනවා යටිඅන්තර පැත්තට. මේ පැත්තේ දියැලක් තියෙනවා අපි බලමු. බෝනගල් දෙනිය ටවුන් එක. පුංචි ටවුන් එකක් හරි ලස්සනයි. මාරක මහා විද්‍යාලය. Mara cool. That's sunny fine ya kita. Oh. Ini bas sold එක බලන්න කොහොමද? ඒක නෙවෙයි. baru හන්දියනේ. wow. අපිට මේ පාරේ වුණා චුට්ටක් ගිහින් බලමු. අර රබර් වතුල බලන්න ඉන්න. ආයේ වත්තකට ගාඩ් එක. මං ආසයි වගේ රබර් වතුල යන්න ලස්සනට. රබර් වතුල ඕල් මං ඉන්නවා. ඈ? ඔව්. එතද? ඒවා හොල්
දෙනෙක් ඉන්නවා. මේ පැත්තේ මේ තමිල් කට්ටිය ඉන්නවා. අපි ගිය පාරේ ගොඩාක් තමිල් කෝවිලක් එහෙම තියෙනවා. මේ මට මතකයි චූරි කෝවිලක් මේ ගලක් වගේ උඩ. අපි ආමු එනං. එප්පඩි සුහම් නල්ල බුල්ල. තියන් කොට උල්ල. බලන්න අර ගල මොකද්ද කියලා. ආ. තුවන් කන්දේ කරදියල් නැගපු ගල. කන්දක් නෙවෙයි. අපි බලමු කොයිද කියලා මේ. අපි ඉන්නේ රුවන්වැල්ලේ තමයි දැන්. නෑ මෝරවත්ත. තාමනේ මෝරවත්ත ලාභේ තාමනේ. මේ මිනිස්සු යන්න කොහෙද දන්නේ නැහැ නේද මේ පාරේ කියලා. ආනේ යන්නේ. ලස්සන ටවුන් එකක් නේ. ඔව් ගයිස් අපි ඉන්නේ රුවන්වැල්ල ටවුන් එකේ. හරි ලස්සනයි ටවුන් එක. කූල්. අවුවක්වත් නැහැ. චුට්ටක් ඉස්සරහ නතර කර ගන්න අපිට දැන් අර හෙඩ් ඩිස්ටන්ස් දෙන්න ගන්න. ටවුන් එක ලස්සනයි. මම කොහෙන්ද ඉස්සරහ නතර කරන්න. මොනවද කාලයන් අපි. ටවුන් එකේ අපි මේ පාස් කරන් ආවේ රුවන්වැල්ල ටවුන් එක. මාර ලස්සනයි කුංචි ටවුන් එක. අපි මේ ලොග් එක ඉවර කරනවා මොනවා හරි කාලා ඔන්න වහින්න වගේ. ඊට පස්සේ අපි යනවා තව ප්ලේස් එකකට. ඊළඟ වීඩියෝ එකේ බලමු මොකද වෙන්නේ කියලා. ලොකු ටවුන් එකක් තමයි. ඕල් ගොඩක් තියෙනවා, තැඹිලි තියෙනවා, බම්බලෝසි තියෙනවා. ඔව්. කියන ජම්බෝ. ජම්බෝල වගේ ඉන්න සුන්දර. අපි රුවන්වැල්ලේ නැවැත්තුවා තැඹිලි ගෙඩියක් බොන්න. මට දෙන්න තැඹිලි ගෙඩියක්. ඔයාලට මොනවද ඕන? දොඩ. දොඩම් බීම එක. මෙන්න මේ අක්කගේ ලස්සන කඩේ. අවුවේ ගිහිල්ලා රුවන්වැල්ල ටවුන් එක පව් කරන් යනකොට සේල් එකක් හම්බුණා. ඕනම කෑල්ලක් රුපියල් 350යි රුපියල් 100යි 200යි. මේ පේනවනේ නෝනගේ වැඩ. ඔන්න. මේ බඩු ටිකක් අරගෙන මේ තැඹිලි ගෙඩියක් බොන්න ආවා. ඉතින් දැන් අපි කොහෙද යන්නේ? අයිඩි එකේ තියෙන මාකේලි ඇල්ලට යනවා. මාකේලි ඇල්ල. මාකේලි ඇල්ල. ඒක අද අමුතු නමන්නේ. මාකේලි ඇල්ල. කෝල්ද? මට කෝල් බොන්න බෑ. එපා අම්මෝ එපා. මට එපා. කෝල් අමාරුයි. අවුවේ ගිහලා කෝල් බිව මට සෙම හැදෙනවා ඩක් ගන්න. ගයිස් මාර වැඩක් උනේ අපිට. දොඩම් වීදුරුව බීලා තැඹිලි ගෙඩියක් බීලා අපි ගියා මේ වී ඇල්ලද මොකද්ද කියලා ප්ලේස් එකක් හොයාගෙන කොහෙද යටි අන්තර පැත්තට. මාර වැස්සක් ඇස්සේ. ඒමම නැවතිලා අපි මේ ආපස්සට ගෙදර හැරිලා එන ගම. දැන් ආව පොල් රොටියක් කන්න. උණු මේ වැස්ස පේනවනේ ලස්සන කොහොමද කියලා. වැස්සේ දෙවියන් එන ගම. මේ යාළුවෙක් ඉන්නවා. කොහොමද අපේ ප්ලේස් එක? මෙන්න මේ කඩේ නැත්තේ පොල් රොටියක් කන්න. යාළුවෙක් එනවා මරු වෙල්කම් එකක් දෙන්න. හලෝ චූටි කොකෝ මම අර පැත්තේ පොල් රොටි හදනවා. චා මොන උණුවේ රත් කරලා දෙනවා පොල් රොටි. ගයිස් අද ලොග් එක නම් මොන වගේ වෙයිද දන්නේ නැහැ ඉතින්. මෙතනින් අපි ලොග් එකේ ඉවර කරන්න දුවා පොල් රොටියක් කන ගම. මාර වැස්ස උත් වයින්නේ. දැන් පොඩ වැස්ස අඩු වුණාම ගෙදර යනවා වැස්ස තෙමීගෙන හරි කමන්නේ. නාලා ඉන්නේ. ඔව් නාලා ඉන්න උන්ටම දැන් වෙලාව 3යි. මෙන්න ලුණු මිරිස. පොල් රොටි උණු. උණු මිරිස මරු. හරි. තරයි. කොච්චි දාව. ඔව්. තාමත් නැස්සේ නේද? එයා හදනවා කොහොමද? මම පල්ලෙහාට ගිහිල්ලා ආවට පස්සේ මාළු කරා. ආයෙ මාළු කරා. අලු ටිකක් දෙන්න.
බෙලිමල් තියෙනවා. ඉතින් guys අපි රුවන්වැල්ලේ ඉන්න තීරණය කරේ අද උදේ රුවන්වැල්ලේ මෙන්න මේ ලස්සන පාරවල් ටික බලන්න. ඉතින් අපි රුවන්වැල්ලෙන් යන්න ඕන යටියන්තොර නේද? යටියන්තොර තියෙනවා මාකිලිය ඇල්ල. එතකොට V ඔය කියලා ප්ලේස් දෙකක්. ඔය ප්ලේස් දෙකට යන්න ඇදුවේ. ඉතින් යන්න බැරුණා. මේ පාර ලස්සන බලාගෙන ආයිත් ආපස්සට යනවා. අපි උදේ ආවරකට දැන් පාර සම්පූර්ණ වෙනස්. මීදුවෙන් ඇහිලා වගේ නිකන්. පාර පේන්නේ නැහැ. පරිස්සමෙන් යන්න ඕන. අපි බොනවා බෙලිමල් අකුරුත් එක්ක. මේ අකුරු මරු කළු පාටයි. බෙලිමල් එක නම් හොඳට තියෙනව නේද? රතු පාට න. ඔව් මේ බෙලිමල් එක නම් හොඳට දැම්බිලා තියෙනවා. aku tuh එහෙනම් guys රස බෙලිමල් එක බොන ගමන් ගිහිල්ලා එන්නම් අපි ආයෙත් හම්බුන තවත් ලස්සන ලෝකයකින්. අද ලෝකෙක ඔන්න ඔය විදිය තමයි. ට්‍රැවලින් කරන්න එළියට වැස්සා අන්තිමට වැස්සකට ආවුනා. ඔව්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අපි ෆලෝ කරන් සබ්ස්ක්‍රයිබ් කරා යන්න. බයි බයි ජය වේවා. අපි වැස්සම යනවා ආයෙ ගෙදර තෙමීගෙන.